මට මේ ගෙවෙන්නේ ටිකක් නෙමෙයි හුඟක් අමාරු කාලයක්. අකමැත්තෙන් වුණත් කියන්න ඕන මේ දේ. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මාව තේරුම් ගනී කියලා මම හිතනවා. මගේ සංගීත ජීවිතේ වැඩ කටයුතු මට මාස කිහිපයකට නවත්තන්න සිද්ධ වෙනවා. අභිෂේකා විමලවීර කියලා කියන්නේ මෑත කාලයේ අපේ රටේ අතිශය ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පිනියක්. ඒ වගේම සංගීත ගුරුවරියක්. මේ දවස්වල සිරස ටීවී එකේ විකාශනය වන The Voice 10 සීසන් 3 තරඟාවලියේ පුහුණුකාරණියක් ලෙස ඇය මෙතෙක් කටයුතු කළා. Voice Teen Season 3 මේ ගමන මෙතනින් අවසන් කරන්න සිද්ධ වෙනවා. මීට පෙර විකාශනය වුණු The Voice තරඟ වේදිකාවල කිහිප විටකම ඇය පුහුණුකාරණික ලෙස කටයුතු කරලත් තියෙනවා. ඒ වගේම 2022 දී ඇගේ පුහුණුවීම් යටතේ තරඟ වැදුණු ප්‍රනීර්ෂා දියණිය එම තරඟයේ ජයග්‍රහණය කරන්නට වාසනාවන්ත වුණා. ගීත ගායනයට වගේම ගීත රචනයට අධ්‍යක්ෂ ඇයට එම හැකියාවන් උපතින්ම උරුම වෙලා තියෙන්නේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ ගීත රචකයෙක් වුණු ඇගේ පියාගෙන් කියලා තමයි සමහරු කියන්නේ. ඇය විසින් පවත්වන ඒක පුද්ගල සංගීත ප්‍රසංගවලට රට වටෙන්ම දුරකතර ගෙවාගෙන එන ඇගේ මියුරු හඬට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවගෙන් නම් අඩුවක් නැහැ. ඇය ගැන මේ වෙනකොට කතා බහ වෙන අලුත්ම පුවත තමයි The Voice වේදිකාවෙන් වගේම සංගීත කටයුතු වලින් ඇය ඉවත් වීමට ගත්ත තීරණය සම්බන්ධව. මගේ සංගීත ජීවිතේ වැඩ කටයුතු මට මාස කිහිපයකට නවත්තන්න සිද්ධ වෙනවා. ඇය තම ෆේස්බුක් පිටුව හරහා ප්‍රේක්ෂක ජනතාවට කිව්වේ ඇගේ මවගේ අසනීප තත්ත්වයේ හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බව. මේ කිවෙන්නේ මගේ ජීවිතේ හුඟක් අමාරු කාලයක්. ගිය මාසේ බදුල්ලේ පවත්වන්නට තිබුණු සංගීත ප්‍රසංගය මේ මාසේ 13ට කල් දැමීම සිදු වුණා. ප්‍රසංගය පවත්වන්නේ නොකර බැරි නිසාමයි. ඉතින් ටික කාලයකට මම මගේ වෘත්තීමය කටයුතු වලින් ඉවත් වෙන්නේ අම්මගෙන බලන්න ඕන නිසාමයි කියලා තමයි ඒ සමාජ මාධ්‍යයේ සඳහන් කරලා තිබුණේ. ඉතින් අපිත් ඇයගේ මවට ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. The Voice වේදිකාවට කෝච් අබී වෙනුවට ගැලපෙනම කෙනා ශශිකා නිසංසලා මහත්මිය කියලා ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. තවත් අය සඳහන් කරලා තිබුණේ ඒ වෙනුවට ගැලපෙන්නේ උරේෂා රවිහාරි මහත්මිය කියලා. කොහොම වුණත් කෝච් අබී වෙනුවට The Voice තරඟාවලියට හිතපු නැති කෙනෙක් තමයි තේරීපත් වෙලා ඉන්නේ. ඒ තමයි මීට පෙර තරඟවලත් පුහුණුකාරණියක ලෙස කටයුතු කරපු රායිනි චාරුකා. ඉතින් ඇයත් නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිනියක්. සමහරු නම් කිව්වේ කෝච් අබීව තෝරගත්ත දරුවන්ට කෝච් අබීගේ ඉවත්වීම වගේම වෙනත් කෝච් කෙනෙක් වෙතට යාමට සිදුවීම අසාධාරණයි කියලා. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.